මේ තෝ එදා මගේ ජොකෙක් කැඳගෙන ගිහිල්ලත් අද ආවෙත් සිවිල් පිටද? යකෝ මුළු ඉස්කෝලේම දන්න විස්තරේ. තෝගේ ජොකා එදා ලින්දට වැටුණා. තීරි කන්නු වගේනේ. මේ සස්රයිනේ. බෝ එක ගැන වැඩි හිතන්න යන්න එපා. ඔබ කොහොමත් කලුයි කතා ඉන්න බා. ඔබ කොහොමත් ඔබ සෙට් වෙන්නේ නැහැ. කමන්නේ උඩ හරි සෙට් වෙන්නේ. කොහොමද බලු පාර? ඒකගෙන ආයේ බ්ලෙන්ඩර් කරලා. ඊයලා දන්නේ නැහනේ කොච්චර පාර සරද කියනවනම් දාපු ගමන්ට කක්කවරක්. ඊයෝ උඹම Google යන්න බා. නිශ්ශබ්ද වෙන ළමයි. හරි. ඊයේ මං ගෙදර වැඩට දීපු ගොවියා ගැන රචනාව ලියාගෙන ආවද? ඔව් ටීචර්. කොහොම හොඳයි. අපි එහෙනම් දැන් මේ රචනා ටික බලමු. එල්ලෙන්න එපා මුකෙලි. ප්‍රින්සිපල් සර් මම මේ ළමයි ටිකව පොඩ්ඩක් එළියට ගත්තා. ඊ රචනාවක් දුන්නත් ඒක ගැන සාකච්ඡා කළා. බොහොම හොඳයි. මොකද්ද මේකලන්ට දීපු රචනාව? අපේ සරුත් ගැමි පරිසරයකනේ හැදුනේ. ඒ හින්දා මම මේ ළමයින්ට දුන්නේ ගොවියා ගැන රචනාව. ගැමි පරිසරයක් කිව්වහම මට මතක් වුණේ. මිස්ටර් මතකද ඒ කාලේ අපි කෑවා පෙට්ටි කැවුම්. අද කාලේ ඉන්නේ වුණා මේ පෙට්ටි කැවුම් ගැන දන්නේවත් නැතුව ඇති. මේ පෙට්ටි කැවුම් කාපු එවුන්ට මේ වෙනකොට හරියට ළමයි දෙතුන් දෙනෙක්වත් ඉන්න ඕන. සර් කිව්වේ කතාව පිළිගන්න බෑ. විදුහල්පති කෙනෙක් හැටියට සර් කියපු කතාව හරිම වැරදි. මොකද්ද? මොකද්ද කියපු කතාව වැරද්ද? මේකයි සර්. අපි කැවුම් ගාලා තියෙනවා තමයි. බට් පෙට්ටි කැවුම් ගාලා නැහැ. හැබැයි ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රජනන පද්ධතිය කිසි සම්බන්ධයක් නැහැ. ඒ නිසා පෙට්ටි කැවුම් ගාපු එකට ළමයි හම්බෙන්න විදියක් නැහැ සර්. බඩියක් හරියම